රජයෙන් ආධාර විශාල ප්‍රමාණයක් මේ සඳහන් කරලා තිබ්බත් නමුත් ඒක ප්‍රායෝගිකව සමහරක් වෙලාවට ලැබෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. ඒ ගැටලු निराකරණය කිරීමේ ස්ථානයක් මධ්‍යස්ථානයක් හැටියට තමයි මේක අපි ස්ථාපනය කරලා අද ඉඳන් අපි මේක ලොන්ච් කරනවා. ලබා දෙනවා කියන සහන චක්‍රලේඛය. මේ චක්‍රලේඛය පිටකතපු ඔයගොල්ලෝ තියාගෙන ඒ හැම චක්‍රලේඛයක් පිළිබඳව ඔබ යාවත්කාලින වෙලා ඉන්නට ඕන. සමාජ සේවා පනත මෙතන තියෙන්නට ඕන. ඒක හොඳට කියවලා බලන්නට ඕන. කතා කරන හැම දෙනාම දරුවක් කරන්නත් ඕන. ආගමික සිද්ධාස්ථාන. එතකොට මේ ආගමික සිද්ධාස්ථාන වලට දැන් ජනාධිපතිවරයා ඊයේ සම්බන්ධීකරණ රැස්වීමකදී කියලා තියෙනවා දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ වාචිකව කිව්වට අඩු ගානේ අර සුද්ධ කරන්න දෙන 25000වත් පන්සලකට ගන්න විදියක් මේ වගේ අඩුපාඩු අපි මෙතනදී වෙන්නලා දෙන්න.